මං ආස නැති වුණත් ගෙදර අය ආසාවෙන් කන උරුමස් ව්‍යංජනය හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. කුරුඳු පොතු කෑල්ලක්, කහ කුඩු ටිකක්, වතුර පොඩක් එකතු කරලා විනාගිරි ටිකකුත් එකට එකතු කරලා ගම්බිරිස් ටිකක් යාමින් එකතු කරලයි මම උරුමස් ව්‍යංජනය හදන්නේ. ඇත්තටම මේ හදන්නේ උරුමස් ගම්බිරිසට. ඒ කියන්නේ ස්ටූ එකක්. මේකට ගෙදර අය ගොඩාක් කැමතියි. ගම්බිරිස් ටිකත් එකතු කරාට පස්සේ එනසාල් කරාපු නැටි කිහිපයකුත් එකතු කරලා මේක තැම්බෙන්න තියනවා. උරුමස් හොඳට තැම්බෙන්න ඕනේ. මේ ටික තැම්බුණාට පස්සේ තැම්බීගෙන එන උරුමස් වලට කරපිංච රම්ප එකතු කරාට පස්සේ තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටිකකුත් එකතු කරනවා. මේක හොඳට මස් එක තැම්බුණාට පස්සේ මස් එකෙන් එන තෙලෙන් තමයි මේක මලවගන්නේ. ඔහොම හොඳට සුවඳ එන්න සුදු ලුණු ටික තැම්බුණාට පස්සේ තමයි මේකට අමු මිරිස් කරලක් තියෙනවා නම් මාළු මිරිස් කරලකුත් බොම්බයි ලුණු රවුමට කපලත් එකතු කරන්නේ. ඔහොම ඔක්කොම ටික එකතු කරාට පස්සේ හොඳ සුවඳක් මේ මස් එකෙන් එනවා. මම කෑවේ නැති වුණත් මම රස බලපු නැති වුණත් අනිත් අය නම් රසයි කියලා ආසාවෙන් කනවා. මේ ව්‍යංජනයට මට එකතු කරන වීඩියෝ එකට එකතු කරන්න බැරි වුණා. ලුණු කුඩු එකතු කරන එකයි අන්තිමට කළු කුඩු පොඩක් එකතු කරනවා. මේ රස උරුමස් එක හැදුවොත්